සිනමා YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් ඔන්න මම පිළිගන්නවා. අද වීඩියෝ එක මට හිතුණා අපේ බල්කනි එක ඔයාලට පෙන්නන්න. මම කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක ගැන. හැබැයි දැන් බල්කනි එක ටිකක් වෙනස් වෙලා ඒ වීඩියෝ එක මට හිතුණා ඔයාලට අද අරගෙන එන්න ඕනේ කියලා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට ගොඩක් කැමති වෙයි කියලා. ඒ වගේම තමයි මම ඒ වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට පොඩි දෙයක් පෙන්නන්න. අපේ ගෙදරට තව අමුත්තෝ දෙන්නෙක් ඇවිත් තියෙනවා. මම ඒ දෙන්නව මුලින්ම පෙන්නලා ඊට පස්සේ අපි යමු බල්කනි එක බලන්න. ඒ වගේම ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. කලින් වීඩියෝ එකේ මම කිව්වනේ මෙතන කුරුළු කූඩුවක් හදලා තියෙනවා කියලා. ඔන්න ඉතින් ඒ කිරිල්ලි අපිට චූටි කුරුළු පැටව දෙන්නෙක් දීලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ගහේ තමයි කූඩුව හදලා තියෙන්නේ. ඉතින් අපි ගහට මුකුත්ම කරන්න ගියේ නැහැ. මේ ඉන්නේ චූටි කුරුළු පැටව දෙන්න. තාම ඇස් ඇරිලත් නැහැ. බලන්නකො ඉතින් ඉන්න ලස්සන. මේ දෙනවත් බලපු එකේ අපි දැන් යමු අපේ බල්කනි එක පැත්තට. මේ තියෙන්නේ අපේ බල්කනි එක. මම මෙතන තියෙන මල් වර්ග ඔයාලට පෙන්නලා නැහැ කලින්. මොකද අලුතෙන් මල් වර්ග අපි මෙතනටත් ගෙනාවා. ඉතින් වීඩියෝ එකක් කරන්න බැරි වෙච්ච නිසා ඔන්න මට හිතුණා අද මේ වීඩියෝ එක ඒ වෙනුවෙන්ම කරන්න ඕනි කියලා. මෙතන මල් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් අපි එකින් එක බලමු මොනවද මේ තියෙන මල් වර්ග කියලා. මෙතන සෑහෙන්න මල් හැදෙනවා. මෙන්න මේ මල් එක මේ වෙලාවෙදි නම් පර වෙලා තියෙන්නේ ගොඩක් ඒවා. හැබැයි මෙන්න මේ මල් ටික හොඳට හැදුනට පස්සේ මාරම ලස්සනයි. මෙතන ඒ මල් පිරීලා තියෙනවා. මම මෙන්න මේ මල් එකට නම් ගොඩක්ම ආසයි. මේ තියෙන්නේ ඒ මල් එකේම කහ පාට එක. ඒකත් ලස්සනයි. මෙතන තියෙන ගොඩක් ඒවා ඉන්ඩෝ ප්ලාන්ට්ස්. ඉතින් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන ඉන්ඩෝ ප්ලාන්ට්ස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් එකින් එක බලමු මොනවද ඒ කියලා. මේ තියෙන්නේ නම් ගොටු කොළ. ඊට පස්සේ මෙතන තියෙන තවත් මල් වර්ග ටිකක් බලමු.
මෙතන දියකෝඩුළු වර්ගයක් තියෙනවා අපි ඒ ටිකත් බලමු. ඊළඟට මං ඔයාලට පෙන්නන්නේ වින් කමලක්. මෙන්න මේක. ඒක තරමින් ටිකක් චූටි, ඒ වුණාට මාරම ලස්සනයි ඒක. අනික් මල් වලට වඩා ඒකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒකේ මල් පෙති පොඩ්ඩක් අර ඈතින් තිබ්බහම මාරම ලස්සනයි. මං මීට කලින් මේ වගේ මලක් දැකලා තිබ්බේ නැහැ. මල් විතරක් නෙමෙයි මෙතන එළවලු පැලක් තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම්. මෙතන මිරිස් පැලයක් තියෙනවා. ඒකේ දැන් මිරිස් කරලක් හැදිලා තියෙන රතුම රතු පාට එකක්. මේ තියෙන්නේ. ඊට පස්සේ තව විදුතුරු පැල වගේක් මෙතන තියලා තියෙනවා. ඇන්තෝරියම් පැලක් තියෙනවා මෙතන. අපි මේ ළඟදි ගෙනාපු ඇන්තෝරියම් පැල ටිකක් අපි මෙතන තියලා තියෙනවා. තාම ඒ ටික හැදෙන ගමනුයි තියෙන්නේ. මෙතන විශේෂත්වය ගැන කිව්වොත් මේ හැම දෙයක්ම හදලා තියෙන අපේ ගෙදර එදිනෙදා පාවිච්චි කරන දේවල් වලින් වැහි පීලි ඒ වගේ දේවල් පාවිච්චි කරලා තමයි මෙතන හදලා තියෙන්නේ. මේ දවස්වල අපේ ගෙදර බෝගන් විලා ටික හොඳට හැදිලා තියෙනවා. ඉතින් මට හිතුණා ඔයාලට ඒකත් පෙන්වන්න ඕනි කියලා. මේ තියෙන්නේ අපේ අනිත් අර මම කිව්වේ අපේ ගාඩන් එකේ තැනක් වෙනස් කරා කියලා. ඔන්න එතන දැන් මල් හොඳට හැදිලා තියෙනවා. මේ බලන්න. එතන දැන් මාරම ලස්සන විදියට පේනවා. මේ තියෙන්නේ මම අපේ ගෙදර ආසම තවත් මල් පොකුරක්. ඔයාලා අපේ බල්කනි එක ගැන මොකද හිතන්නේ? හොඳයිද නැත්ද? ඒ දේවලුත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන්නේ අපේ බල්කනි එකේ ඉඳන් බැලුවාම අපේ කරපිංච ගහ පේන විදිය. ඒක හොඳට උසට හැදිලා තියෙනවා. සමහර වෙලාවට අපි බල්කනියට ඇවිල්ලා තමයි කරපිංච කඩන්නේ. ඒ තරමට මේක උසට හැදිලා තියෙනවා. ඊළඟට එතන මෙහා පැත්තේ තියෙනවා අලිකෙට පෙර ගහ. බල්කනි ඉඳන් බැලුවාම මේ විදිහට තමයි පේන්නේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.